මෙරට විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් විශ්ම කර්ම ශල්‍ය කර්මයක්. තමන්ගේ උදරයේ ඇති අනවශ්‍ය තෙල් ඉවත් කර ඉන් කොටසක් තම මුහුණේ ලස්සන කිරීම සඳහා මුහුණට බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් ලොව පළමු වරට සිදු කර ගැනීමට විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සමත් වුණා. ශල්‍ය කර්මය 100%ක්ම සාර්ථක වූ බවයි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පවසන්නේ. තවත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ අධීක්ෂණය යටතේ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා පෞද්ගලික රෝහලකදී මෙම ශල්‍ය කර්මය සිදු කරගෙන තිබෙනවා. පැය 3ක පමණ කාලයකදී තෙල් ලීටර් 2ක් පමණ ඉවත් කිරීමට වෛද්‍යවරයා ක්‍රියා කළා. සාමාන්‍ය ඇත්තට මේක මට බලන්න නැතුණත් කරන්න පුළුවන් හේතුව මගේ අත සෙන්සිටිව් ගොඩක්. මගේ වැඩිපුරම තියෙන මෙන්න මේ කැලේ ෆැට් තියෙන දෙපැත්ත අඩුයි. 6 පැක්ස් හදලා පෙන්නන්න. මෙවැනි ශල්‍ය කර්ම සිදු කිරීමට ඉහළ මුදලක් වැය වෙනවා. වයස අවුරුදු 61ක කාන්තාවකගේ උදරෙන් තෙල් ලීටර් 13ක් ඉවත් කර තමන් ලෝක වාර්තාවක්ද පසුගියදා පිහිට වූ බව විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා මාධ්‍යයට කියා සිටියා. ලෝකේ ප්‍රථම වතාවට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් තමන්ගේ උදරයේ තියෙන ෆැට් තමා විසින්ම ලයිපොසක්ෂන්යක් කරගත්ත සහ එම ෆැට් වලින් කොටසක් තමන්ගේ මුහුණ ලස්සන කරන්න භාවිත කරපු ප්‍රථම සහ එකම අවස්ථාවයි. ඇත්තට මට දැනුණා මගේ උදරේ වැඩි මට පොඩි අපහසුතාවයක් තිබුණා. ඉතින් මට අවශ්‍ය වුණා ඇත්තට මේ මගේ උදරේ තියෙන මේ ෆැට් ඉවත් කරගන්න. ලස්සන වෙන හැඩ වෙන්න සහ ඒ තුලින් මට ලොකු සහනයක් ලබා ගන්නයි. ඉතින් මේ දේ මමම සිද්ධ කරගත්තා. ඉතින් මේ සඳහා මට අවශ්‍ය දැනුම හැකියාව සහ පළපුරුද්ද හොඳින් තිබුණ නිසා තමයි මම මේ බය නැතුව මේ දේ සිද්ධ කරේ. ඉතින් ඇත්තට මේ ගමන් මට අවශ්‍ය වුණා මේ සම්බන්ධව ගිනස් රෙකෝඩ් එකකුත් තියන්න. ඒ සම්බන්ධව ඒක ඇනලයිස් කරලා ඒගොල්ලෝ කිව්වා ඒක දැඩි අවදානම් සහිත තත්වයක්. ඒ නිසා ඒගොල්ලෝ ඒක ප්‍රතික්ෂේප කරා ගිනස් රෙකෝඩ් එකක් විදිහට තියෙන එක. නමුත් මේ දේ මම සාර්ථකව සිද්ධ කළා තියෙනවා දැනට. ඉතින් ඒ තුලින් මට ලොකු සහනයක් දැන් ලැබිලා තියෙනවා. ඉතින් ඇත්තටම මට කියන්න තියෙන්නේ මේක ඉතාමත්ම පුළුල් ශේෂ්ත්‍රයක් සහ මේක ඉතාමත් අපිට විදේශ විනිමය හොයන්න පුළුවන් ලොකු ශේෂ්ත්‍රයක්. ඉතින් ලංකාවේ අපි මේ තත්ත්වයේ දියුණු කරොත් අපිට ලොකු විශාල මුදල් ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. ඉතින් මම මේ සම්බන්ධ කැමැති විශේෂයෙන්ම අපේ අතිගරු ජනාධිපතිතුමාට මේ අවධානය යොමු කරන්න සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඉතින් අපිට පුළුවන් මොකද මට තියෙන මේ සම්බන්ධව ලොකු සැලැස්මක් ලොකු ප්ලෑන් එකක් තියෙන මාස්ටර් ප්ලෑන් එකක්. මේක ක්‍රියාත්මක කරොත් ඇත්තටම ලංකාවට විශාල විදේශ විනිමයක් මේ තුලින් හොයාගන්න හැකියාවක් තියෙනවා. දැන් විදෙස් පුවත්. ඇමරිකාව